Hai. Namaste. අල්ලන් හිටියා කවුරුයි නවතින එක. ඒ කට්ටිය යවලද? ඒ TikTok කරලානේ යෝ. නෑ. නැද්ද? නෑ. ඔයාලා දැන් ලංකාවේ නෙමෙයිද? ලංකාවේ. ලංකාවේ නෙවෙයි ගොඩක්. මේ අරයා නේද? ඔව්. බුදුම්ම 60ක් විතර ඉන්නවනේ ඔකස්සේ. නෑ බං අපි වැඩ කරන ගමන් ඉතින් මේ මෝ වැඩ කරනවා. එහෙම පොඩි ආදරෙල්ලක ආවා. ලංකාවේ කොහෙද? ඔයා ලයිව් කරනවද? නෑ මම ලයිව් කරන්නේ මම රෙකෝඩින් නම් කරනවා. නෑ කියලා අපි අර පොඩි සෙට් වෙලා ඉන්නේ. කිටි නෙවෙයිනේ. කිටි තමයි. සිරාවටම ලංකාවේ කොහෙද? අයියෝ බෑග් ඉවරයි නේද? බෑග් ඉවරයි. අපි එහෙම කොකෝ වෙන්නේ ඉතින්. මොකුත් නෑ ඉන්න. ලංකාවේ කොහෙද අයියලා? අපි නෝල්ලිය මල්ලියා. නුවරේනේ. පේන මීදුමත් ඔයා එකෙන්ම ආඩ දෙනවා චාන්න ඕනේ ලාක. අපි හොටෙල් එකක් ගන්න. එහෙමද? ඔයාලගේ නම කියන්න. හොටෙල් නේචර්. ඔන්න බලන කට්ටිය ඔන්න නුවරේ ට්‍රිප් එකක් යනවා නම් අයියා නම්බර් එකක් කියන්න. 076යි 53යි 11යි 075. ඔන්න කෝල් එකක් දෙන්න. නුවරේ ට්‍රිප් එකක් යන කට්ටිය ඔන්න අයියාගේ මම අතුරගෙන ඉන්නේ. අනවාගේ වීඩියෝ බලන හැම වෙලේම මට එකපාරම ආවේ නෑ. ආදරේ. වයිට්ද? නැත්නම් අද නංගිද? නෑ අපි යාළුවෝ ටික. යාළුවෝ අපි යාළුවෝ සෙට් එකක්. ඔව් මේ යාළුවෝ සෙට් එකක්. හරි. ඉතින් කොහොමද ජීවිතේ? ෂේප් එකේ ඉන්නා මල්ලියා. මේ දවස්වල නම් ගෙස්ලා අඩුයි. ඔව්නේ. මේ දවස්වල පොඩ්ඩක් අඩුයි. මම මේ බයයි ඉන්නේ ලංකාවට කොහෙන් කියලා මෝටරයක් අදීද කියලා. මේ දවස් ටික කේස් මේ අර වැඳගෙන ඉන්න මුල් කෑල්ල දානවද? ඇයි සිරාවට ඇයි වැඳගෙන හිටියේ? නෑ ආතල් අපි මෙතන ජෝක් එකක් දීදී හිටියේ. අපි මෙච්චරලා කොල්ලෝ ඉඳපුවම නවතින්නේ නෑ ගොඩක් අය. අපි ගොඩක් කලාවට ගන්න මෙයා මේම තියලා තක්කාල ගන්න හොකලා වදිනවා. එතකොට ඔල් ඔල්මක් අක්කව දාලා මාකටිං කරනවා. ඔව් අපි මේම සීන් එකේ ඉන්නවද? පේන්නේ නැතිනම් ඔහොම ඉන්නවා. හොඳට ටෝක් කරන් ඉඳලා ඔහොම අපි දෙන්න ගන්නවා. ඒ කියන්නේ නේද? ඇත්තම කිව්ව මගේ වීඩියෝ එකක් වුණත් ගෑලම එක ගන්න එකත් වෛරල් යනවා වැඩි. කොල්ලොත් එක්ක කතා කරලා යන්නේ යන්නේ නැහැ. ඒ ඉතින් ලංකාවේ හැටියේ. කෙල්ලොත් එක්ක වාගේම යනවා මම දැන්. ඒක තමයි. නෑ මේක යනවා දැන් ෂුවර් එකට. දැන් වැදගෙන ඉන්න එක දැක්කම යනවා. අම්මෝ ආතල්. අයි කාර් එක තුලට වෙලා ඉන්නේ. සීතලද? නෑ. අපිට බෑග් ඉස්ලා ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපේ ආතල්ලගේ මේ විදිහට ගන්න මෙයා වැඩ කරනවා. පේජ් ටික බලනවා. ඒ ගාම ලේසිනේ මෙහෙම ගත්ත ගාම ගන්න අපි දෙන්න. ඔක්කොම ආනවා කාර් එක ඇතුලේ යම් වෙලෙම ඉන්නේ කියලා. එළියට ඇහිල්ලා නැහනේ අපි ආතල් දානවා කියලා මේ ආතල්ලගේ කතාව අහගෙන එච්චරයි. වා එන්න නෝල්ලි. මං කියන්නම් අය. එකෙන්ම පුළුවන් දවසක එන්න. මේ දවස්වල නම් අපි අයියා රාජා ඉන්නවා දෙන්නේ අර. දැන් මට පැවිලා පේනවා වීඩියෝ එක. සුදු මහත්තයා සීන්දායි දන්න. මේ සුදු මහත්තයා සීන්දායි දන්න. දාරයක් දායි දැන් කරන්න දෙයක් නැහැ දාගෙන සුදු මහත්තයෙක්. ආයෙවද? මේ ගෙවල් කොහෙද වගේ? මම රත්නපුරේ අය. රත්නපුරේ. හරි. ඉතින් දැන් ඉස්සලා සෙට් වුණා කොල්ලෙක්. වලක් කපනවා. රත්නපුරේලු. මැනිකානෝල. අන්තිමේදී කෑ ගල්ලේ. අපි සිරාවට වැන්දිලා ඌගේ මැනික් ඌ ගල්ලේම පෙන්නනවා. අපි ටික බලාගෙන ඉන්නවා. මේ දැන් මැනිකක් කියලා. නෑ පොර අප්පු කියලා මෙයා තමයි මේ මැනික් බලන්නේ. ඒක ලන්දියට මේ කෑ ගල්ලා ඉය මේ ඩැමේජ් වලක් සීන් එක හදන්නේ. කට්ටිය හිතන්නේ රත්නපුරේ ගිහුවාම බලක් කැපුවත් මැනික් ගලක් හම් වෙනවා කියලා. එහෙම නෑ. ඉතින් කාලා බීලාද? කාලා
අපේ ගෙස්ලා අද ඉන්නේ නෑ ඉන්නේ මල්ලි ටික දෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ ටයිම් එක තමයි එතනින් එහාට අපි ආයෙ 26 ඉඳන් මට නූරේලිය තව කොල්ල දෙන්නෙක් සෙට් වුණා. ඒ කට්ටියත් ඔය හොටෙල් එකේ දෙන්න හොටෙල් එකේ වැඩ කරනවා. මේ තමිල් කොල්ලෙකුයි සිංහල කොල්ලෙකුයි. උන් දෙන්න මාර පිට් එකේ ඉන්නවා. එයාලත් නූරේලිය ගොඩක් අය මේ දවස්වල මේ ඔමි ටීවී වල ඇයි වැඩ නැහැ. මේ නිතරම හම්බුනා ඉස්සර දැන් නෑ පේන්නේ. මම මේ අද ආයේ ගොඩක් කාලයකට පස්සේ සති දෙකකට විතර පස්සේ ආයේ. එහෙමද? මම දැක්කෙත් නෑ වීඩියෝ මම ආයේ දැක්කා. මම ළඟදී වීඩියෝ ටිකක් ළඟදී කියන්නේ තිබුණා වගේ වීඩියෝ. මේ අයියා වයස කීයද? මට 29. ඒ කියන්නේ යාළුවා හතර එක එකතු වෙලාද කරන්නේ? නෑ හොටෙල් එක මම කරන්නේ මල්ලි. මේ මගේ යාළුවෝ ටිකක් ඉන්නවා. යාළුවෝත් ගොඩ දානවා ෂෙප් එකේ. ඔක්කොම ඉන්න ආතල්. එල දීවයි. ඒ කියන්නේ හතර දෙනාම ඉස්කෝලේ එකට ඉස්කෝලේ දෙන්නේ? නෑ මායි මෙයයි එක වයස මගේ යාළුවාගේ මල්ලි මේ. මේ අපි දන්න නංගි කෙනෙක් එයත් යාළුවෙක්. මේ සෙට් එක තමයි කරන්නේ. එනයි මං කැපෙන්නම්. හරි එකෙන් මචං පරිස්සමෙන් ඉන්න ආදරේ උස්සරණයි. පස්සේ හරි සනයි. වැඩි හොඳට කරගන්න. තමයි ටීවී. සුද්දා. හයි. මොකද වෙන්නේ? මොකුත් නෑ මොකෝ වෙන්නේ? වානේ අර මේ දේවත් එක්ක පොඩි ගමනක් යනවා. අඩෝ සඳ බොඳ වෙලා තියෙන්නේ. ඔක්කොම බේබද්දද බා? ඔක්කොම බීලා ඉන්නේ. කොහෙද යන්නේ? පිටුංගල ගියා ඊට පස්සේ නුවරඑළිය ගියා දැන් ගෙදර යනවා. අම්මඩ සරි. කොහෙද ඔයගොල්ලෝ? පල්ලියොත් අත්තල. අත්තල. ඒ කවුද බංගර? රවුලව බං ඉන්නේ අම්මට උඩු. ගරුඩා. ගරුඩා? මේ තුගේ අයියාව ගණන් මුස්තෝ. ඒවත් මොනවා ඔක්කොම බීලා. මොනවද බ්‍රෑන්ඩ් එක? ගහන්න දින ඔක්කොම යවුවා. දැන් ගහන්න එකක් නැතුව ඉන්නේ. එහෙමද? කමන්නේ කොල්ලුණා මාතලක් ගන්න ඕනිය. කෑල්ලක්කෙම නැද්ද? කෑල්ලක්කෙම සෙට් උන්නේ නැද්ද? කෑල්ලක් තමයි මේ ඔය ඔය පැත්තේ කෑලි නෑ අයියේ. සාමාන්‍ය තනමාලිල පැත්තට දැම්මනම් හරි. මේ නඩේ ගුඩ කස්තුරි මා අම්මඩ සිරි. මූණ පේන්නේද? මොකද්ද මේ? අර එහා පැත්තේ ඉන්න ඩයල් එක පැණියෙක් වගේ නේ? නෑ අර පිටිපස්සේ ඉන්න එක්කෙනා. උනම් පොඩ්ඩක් අවුලක් නෑ පිටිපස්සේ ඉන්න කෙනා පාතාලේ සම්මත දෙකේ. අර රැවුල වගේ ඉන්න එක්කෙනා නේ? හරි බය පුසන පරිස්සමෙන් ඈ. ආදරේ. නැගිට බං. හලෝ මැනිගේ. මැනි. හලෝ. හයි. අඩේ මම දැකලා තියෙනවා. ඒවද? මොකද කරන්නේ? අඩේ අද නිමවුන් ලර්නර්ස් ගිහිල්ලා ආවයි. කොහෙද ගෙවල්? ගෙවල් ඇවිල්ලා වැල්ලවා ඒ වැඩ කරන්න අනුරාධපුර. කොහොමද ජීවිතේ? අවුලක් නැහැ අද බියර් එකක් ගන්න නිදාගන්න. කෑල්ලක් ඉන්නවා. තව ටිකක් කෑල්ලක් ඉන්නවා. කෑල්ලක් ඉන්න අම්මට සිරි සුපිරිනේ කෑල්ලට බය කෑල්ලක් ඉන්නවා කිව්වා වගේ. කෙල්ලගේ නම මොකද්ද? කෙල්ලගේ නම සුපුනි. අන්න නම් මචං. වටේ යන්නේ නැති නම් නෑ. ඔව් නෙත් මිලා භාග්‍යලා සෙව්වන් දීලා ශානිලා ගම්මෝ වහලකින් වත් යන්න එපා. සිරාවට සුපුනි අවුලක් නැහැ. අයියා කොහෙද? මම රත්නපුරේ. රත්නපුරේ. ඔයා මම දැකලා දින TikTok එකේ. thank you. අනේ මං ආතල්ලකට ඔය අදාවේ බියර් එකක් ගාලා නිකන් වැඩ පාඩුවේ තා බෑ කියන්න ඕන. මේ පැත්තේ. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න ඇයි දෙන්නත් එක්ක. මොකද? ඔයා කතා කරද්දී හැරුනේ. හරි නම් දෙන්නත් එක්ක පරිස්සමෙන් ඉන්න ඈ. ආදරේ වෙඩින් එකක් කියන්න මට ෂුවර් එකටම. අනිවාර්යයෙන්ම. සෙට් රොක් කියලා බොක්කින්නේ.